මචං අහපන් උඹ 2026 වසරට පය තියන්න ලෑස්ති වෙන්නේ පරණ හීන පොදියක් අරගෙන පරණ විදිහටමද? එහෙනම් මේ වීඩියෝ එක උඹට නෙවෙයි. හැබැයි උඹට ඕනේ නම් මේ අවුරුද්ද උඹේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය කරගන්න. උඹේ ඇඟ ඇතුලේ ඉන්න මේ කම්මැලි මිනිස්සයාව මරලා දාලා අලුත් වර්ෂන් එකක් එළියට ගන්න. අන්න එහෙනම් මේ වීඩියෝ එකේ තියෙන පුරුදු 12 උඹේ ජීවිතයට එකතු කරගනින්. ලෝකේ දිනපු ඕනෑම මිනිස්සෙක් දිහා බලපන්. උන් ලොකු මැජික් කලේ නැහැ. උන් කලේ පොඩි දේවල් ටිකක් හැමදාම කළ එක. අද මම උඹට කියලා දෙන මේ බ්ලූප්‍රින්ට් එක උඹ පිළිපැද්දොත් 2026 දෙසැම්බර් වෙද්දී උඹ ඉන්නේ උඹ අද ඉන්න තැන නෙවෙයි. මේක උඹේ ජීවිතේ රීබිල්ඩ් කරන වැඩේ. පළවෙනි එක නිශ්ශබ්දතාවේ බලය. පාන්දර නැගිටින එක ගැන හැමෝම කියනවා. ඒතයි මචං ලෝකයේ අවදි වෙන්න කලින් උඹ ඇහැරුණාම උඹට තියෙනවා මෙන්ටල් ක්ලැරිටි එකක්. ඒ වෙලාවට කාගෙවත් කරදර නැහැ. දවස උඹට ඕන විදිහට ඩිසයින් කරගන්න ලැබෙන හොඳම පැය කීපය ඒකයි. උඹ අනිත් අයට වඩා පැය දෙකක් කලින් නැගිට්ටොත් අවුරුද්දක් අවසානයේ උඹ අනිත් අයට වඩා මාසයක් ඉදිරියෙන් ඉන්නවා. දෙවැනි එක ඇඳ හැදීම. විනයක ආරම්භය. උඹ හිතයි ඇඳ හදන එක මහ ලොකු දෙයක්ද කියලා. ඔව් මචං. ඒක තමයි උඹ එදා දවසේ ඉටු කරන පළමු මෙහෙයුම. උඹට පොඩි වැඩක්වත් පිළිවෙලට කරගන්න බැරි නම් ජීවිතේ ලොකු දේවල් කරයි කියලා හිතන්න එපා. හවස් වෙලා උඹ මහන්සි වෙලා ගෙදර එද්දි පිළිවෙලට තියෙන එඳ දැක්කම උඹේ මනසට දැනෙන සහනය මිල කරන්න බෑ. තුන්වෙනි එක eat the frog. අමාරුම දේ මුලින්ම. අපි හැමෝටම තියෙනවා කරන්න අකමැතිම හැබැයි කරන්නම ඕනේ වැඩක්. ගොඩක් අය කරන්නේ ඒක මග ඇරලා ලේසි වැඩ කරන එක. උඹ එහෙම කරන්න එපා. උදේට උඹේ මනස ශක්තිමත් වෙලා යම ඒ අමාරු වැඩේ ඉවර කරලා දාපන්. එතකොට දවසේ ඉතුරු කාලේ උඹ ඉන්නේ ලොකු සැහැල්ලුවකින්. හතරවෙනි එක පළමු පැය ඩිජිටල් උපවාසයක්. නැගිට්ට ගමන් ෆෝන් එක අතට ගන්නේ උගේ ජීවිතේ පාලනය වෙන කාට හරි දෙන්නද? සෝෂල් මීඩියා කියන්නේ අනුන්ගේ ජීවිතය. පළමු පැය උඹේ අනාගතය වෙනුවෙන් තියාගනින්. මනසට වටිනා දෙයක් දාපන්, ධානය කරපන්, නැත්තම් නිකන් ඉඳපන්. මනස රියැක්ටිව් නොවි ප්‍රෝඇක්ටිව් කරගනින්. පස්වෙනි එක ශරීරයේ මෙවලමක් කරගනින්. උඹේ මනසට වැඩ කරන්න නම් උඹේ ඇඟ ශක්තිමත් වෙන්න ඕනේ. දවසට විනාඩි 20ක්වත් ඇඟට දාඩිය දාන වැඩක් කරපන්. ඇඟ හොලවනකොට සතුටු හෝමෝන පිට වෙනවා. ඒකෙන් උඹේ ස්ට්‍රෙස් එක නැති වෙලා පට්ට ගෙම්මක් එනවා. උඹේ ඇඟ ලස්සන වෙනකොට උඹේ කොන්ෆිඩන්ස් එක ඉබේම වැඩි වෙනවා. හයවෙනි එක සජලනය. එන්ජිමට තෙල් දානවා වගේ. උඹට නිදිමතයි වගේ දැනෙනවද? කම්මැලිද? ඒ කියන්නේ උඹේ මොළයට වතුර මදි. දවස පුරා වතුර බෝතලයක් ළඟ තියාගනින්. වතුර බොන එක උඹේ මොළයේ වේගය වැඩි කරන්න උදව් වෙනවා. හත්වෙනි එක පරිසරය පිරිසිදු කරපන්. උඹේ කාමරය අවුල් නම් උඹේ සිතුවිලිත් අවුල්. උඹ වැඩ කරන තැන පිළිවෙලට තියාගනින්. ඒකෙන් උඹේ අවධානය විසිරෙන එක නවතිනවා. දවසට විනාඩි 10ක් අරන් අනවශ්‍ය කුණු කඩදාසි අයින් කරලා දාපන්. අටවෙනි එක නොනැවතී ඉගෙන ගන්න. අද ලෝකේ දිනන්නේ වැඩිපුරම දන්න එකා නෙවෙයි වේගයෙන්ම ඉගෙන ගන්න එකා. දවසට විනාඩි 10ක් පොතක් කියවපන්. අවුරුද්දකට පොත් 12ක්වත් ඉවර කරන්න ඉලක්ක කරපන්. ඒ දැනුම තමයි උඹේ ලොකුම ආයුධය. නවවෙනි එක තමන්ට දෙන වචනය රකින්න. අනුන්ට පොරොන්දු වෙන එක ලේසි. ඒත් උඹටම දෙන පොරොන්දු කඩ කරනවා කියන්නේ උඹ උඹේම ආත්ම ගෞරවය නැති කරගන්නවා කියන එක. කියපු දේ කරපන් මචං. එතකොට උඹට දැනෙයි උඹ පට්ට ශක්තිමත් කියලා. 10 වෙනි එක කෘතඥතාවේ පුරුද්ද. අපිට නැති දේවල් ගැන හිත අඬන්න ලේසි. ඒත් උඹට තියෙන දේවල් ගැන හිතපන්. රැට නිදා ගන්න කලින් අද දවසේ වුණු
හොඳ දේවල් 3ක් මතක් කරපන්. ඒකෙන් උඹේ මොළය ගැටලු අස්සේ තියෙන අවස්ථාවන් දකින්න පුරුදු වෙනවා. 11 වෙනි එක සැලසුම් සහගත නින්ද. උඹ හෙට දිනන්න නම් අද රෑ හොඳට නිදා ගන්න ඕනේ. නිදා ගන්න කලින් හෙට කරන්න ඕනේ වැඩ 3ක් ලියලා තියාගනි. එතකොට උඹ උදේ ඇහැරෙන්නේ මම අද මොකද කරන්න කියද හිත නෙවෙයි ටාගට් එකක් ඇතුවා. 12 වෙනි එක නෝ කියන්න පුරුදු වෙන්න. හැමෝම සතුටු කරන්න යන්න එපා. උඹේ ඉලක්ක වලට බාධා වෙන අනවශ්‍ය ගමන් බිමන් අනවශ්‍ය සල්ලි නාස්ති කිරීම වලට එපා කියන්න පුරුදු වෙන්න. උඹේ කාලය උඹේ වටිනාම වස්තුවයි. මචං මේ කිව්ව කරුණු 12ම එකපාර කරන්න යන්න එපා. එකක් තෝරගනින් ඒක දවස් 21ක් කරපන්. ඒක පුරුද්දක් වුණාම ඊළඟ එකට ඵලයන්. මතක තියාගනින් උඹ අද කරන දේ තමයි හෙට උඹ කවුද කියලා තීරණය කරන්නේ. 2026 උඹේ අවුරුද්ද කරගන්න ඕනේ නම් දැම්ම පටන් ගනින්. මේ වීඩියෝ එක බැලුවා විතරක් මදි. මේකේ තියෙන දේවල් ජීවිතේට දාගනින්. උඹට මේක කරන්න පුරුවන් කියලා මම දන්නවා. උඹේ ඇතුලේ ඉන්න ඒ දිනන මිනිස්සයාව අවදි කරපන්. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ලයික් එකක් දාපන්. උඹේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරපන්. මේ වගේම තවත් ගැම්ම තියෙන වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගනින්. මම උඹේ සහෝදරයා වගේ හැමදාම උඹට හයියක් වෙන්න ඉන්නවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් හැමෝටම good luck. මම ජෝර්ජ්.